වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්තුනි, අද මාතෘකා දේශනාව සෝවාන් මාර්ගඵලයට අදාළ වෙන එක මාර්ගාංගයක් පිළිබඳ. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. හොඳ මිනිස්සු ජීවිතයට ලං කරගන්න එක, හොඳ මිනිස්සුත් එක්ක හොඳ වැඩ කරන්න එළඹෙන එක, හොඳ මිනිස්සු හිතන විදිහට තමන්නුත් හිතන්න පෙළඹෙන එක, ඒවා කල්යාණ මිත්‍රත්වයේ වටිනා පැති පින්තුනි. සමස්ත බුද්ධ දේශනාවම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ ශාසනයේ ඉන්නකන් විතරයි කිව්වා. කල්යාණ මිත්‍රයෝ එක පැත්තකින් ශාසනය තුලත් ඉන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ ගිහි ජීවිතවලත් ඉන්න ඕනේ. ඒ දෙගොල්ලෝ හින්දලු ශාසනයේ දිගට පවතින්නේ. කල්යාණ මිත්‍රයෝ ඉඳිද්දී අධර්මය මොනතරම් මතු කරන්න හැදුවත් ධර්මය මතු කරනකොට ඒ මතු කරන ධර්මයේ ශ්‍රවණය කරනකොට Tamanටම තේරෙනවා ධර්මය තමයි මේ තියෙන්නේ කියලා. ධර්මය කියන්නේ හිත හදාගන්න වැඩපිළිවෙලටනේ. ඒ නිසා හිත හදාගන්න පුළුවන් කියලා Tamanට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි. සමහර තැන් තියෙනවා తాවකාලිකව හිත හදාගන්න පුළුවන්. සමහර තැන් තියෙනවා ස්ථිරව ස්ථාවරව හිත හදාගන්න පුළුවන්. ওই තැන් දෙක හොයාගන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරද්දී. ඉතින් සෝවාන් මාර්ගාංගවල එකක් තමයි කල්යාණ මිත්‍ර සංසේවනය, සත්පුරුෂ සංසේවනය, හොඳ මිනිස්සු ආශ්‍රය කිරීම. හොඳ මිනිස්සු ආශ්‍රය කරනකොට ඒක සෝවාන් මාර්ගඵලයට අදාළ වෙන්නේ කොහොමද? හොඳ මිනිස්සු ආශ්‍රය කරනකොට අපිත් පින් වැඩ කරනවා. හොඳ මිනිස්සු ජීවිතයට ආශ්‍රය කරනකොට ඒ අපි තුල තියෙන හොඳ ගතිගුණ වැඩි වෙනවා වගේම ඒ හොඳ ගතිගුණ දිගට පවතිනවා. හොඳ අය ආශ්‍රය කරද්දී හොඳ ගතිගුණ දිගට පවතිනවා, කඩාකප්පල් වෙන්නේ නැහැ, නතර වෙන්නේ නැහැ. හොඳ ගතිගුණ දිගට පවතිනකොට හිත ඇතුලේ කුසල් දියුණු වෙනවා. කුසල් කියන්නේ තව තව හොඳ වැඩ කරන්න තියෙන කැමැත්ත. එක පැත්තකින් දියුණු වීගෙන යනකොට අනෙක් පැත්තෙන් තව තව හොඳ වැඩ කරන්න කැමැත්ත දියුණු වෙනවා. ඒවට කියන්නේ කුසල් කියලා. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා චරංචේ නාදි ගච්ඡේය සෙය්‍යං සදිස මත්තනෝ. ආශ්‍රය කරන අය ජීවිතයට හොයාගනිද්දී හොඳට බලන්න ඕන කාරණා දෙකක් තියෙනවා. ඒ කාරණා දෙක හොඳට බලලා තමයි ජීවිතයට මිනිස්සු ලං කරගන්න ඕනේ. ඒ කාරණා දෙක ගැන බලද්දි Tamanට තේරෙනවා නම් අඩුවක් තියෙනවා කියලා දැනෙද්දි අඩුවක් තියෙන අය එක්ක ඒ තරම් ලොකුවට ඇඟැලුම් කම්පාන්න ඕනේ නෑ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක හොයාගන්නේ කොහොමද? චරංචේ නාදි ගච්ඡේය. කවුරු හරි කෙනෙක් හොඳ කෙනෙක් ජීවිතේට හොයාගෙන යනවද? මගේ ප්‍රශ්නෙට උත්තරය දන්න කෙනෙක්, මගෙත් එක්ක දුක සැප බෙදා ගන්න කෙනෙක්, මගේ වැරද්දක් තියෙන වෙලාවේ ඒ වැරද්ද පෙන්නන කෙනෙක්, මගේ පවුලට මගේ දරුවන්ට මම විදිහටම ආදරය කරන කෙනෙක්, මගේ දරුවන්ගේ ජීවිතයේ අනාගතය එයාගේ දරුවන්ගේ ජීවිතයේ අනාගතයේ විදිහටම අපේක්ෂා කරන කෙනෙක්. එවැනි මිනිස්සු හරිය දුර්ලභයි මේ සමාජයේ. කල්යාණ මිත්‍රයෝ විදිහට එකතු වෙලා ඉන්න ගොඩාක් උදවියගේ පෙනෙන්නට තියෙන්නේ ගති ලක්ෂණ යහපත් ඒවට වඩා අයහපත් ඒවා. මොකද්ද හේතුවකට ඒ අයහපත් ගති ලක්ෂණ ඔස්සේ තමන්ගේ ජීවිතයටත් හානි වෙනවා, ගෙදර දරුවන්ගේ ජීවිතෙත් සතුට නැති වෙනවා, ගෙදර බිරිඳගේ ජීවිතෙත් සතුට නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි හදපු වඩපු අම්මා තාත්තගේ දෙන්නගේ ජීවිතවලත් සතුට නැති වෙනවා. ඒ හැම දෙයක්ම තේරෙනවා. ඒ හැම දෙයක්ම තේරුණාට ඌරෙක් නැවත නැවත කැමති වෙන්නේ ගඳ ගහන තැන්වලටමයි, මඩටම තමයි කැමති වෙන්නේ. ඒ නිසා නැවත නැවත අර හැමදේම තේරුණත් අර ගඳ ගහන පරිසරයට කැමැත්ත හිතෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගඳ ගහන තැන්වල, ගඳ ගහන පරිසරවල ජීවත් වෙනකොට ඒ පරිසරයේ ජීවත් වෙන අයගේ ඇඟේනොත් ගඳ එනවා කියලා. ඒ නිසා හැම වෙලෙම දැනගන්නට ඕන පරිසරය ගඳ ගහනවා කියලා තේරෙනවා නම් ඒ ගඳ ගහන පරිසරය තුල වැඩිය ඇඟට ගඳ එන්නේ නැති වෙන්න කොනකට වෙලා ඉන්න ඕනේ, පැත්තකට වෙලා ඉන්න ඕනේ.
ඒ හින්දා මේ පරිසරය තුල සත්පුරුෂයෝ හරි අඩුයි කිව්වා. ඒ හින්දා හාමුදුරුවෝ ආශ්‍රය කරන්න. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සෝවාන් මාර්ගාංගයක්. ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියා දෙන්නේ කවදා හරි දවසක හාමුදුරු කෙනෙක්. භික්ෂුත්වයට පත් වුණ කෙනෙක් තමයි කියා දෙන්නේ. ගිහි උදවිය කියා දෙනවා ඇති. ඒත් ගිහි උදවිය කියා දෙන්නේ භික්ෂු මහා සංඝරත්නයට අයිති උනේ කෙනෙක් කියා දීපු දෙයක් අහලා. ඒ නිසා නිතරම තුනුරුවන්ට ගෞරව කරන්න ඕන. තුනුරුවන් තමයි අපේ ජීවිතවල ඉන්න කල්යාණ මිත්‍රයෝ. තුනුරුවන් තුල දෝෂයක් නැහැ. තුනුරුවන් තුල නරකක් නැහැ. තුනුරුවන් තුල වරදක් නැහැ. එහි ජීවත් වෙන උදවියගේ සමහර අඩුපාඩුකම් ඇති. නමුත් තුනුරුවන් තුල වරදක් නැහැ. ඒක පොදුවේ ගත් කල බුදුරජාණන් වහන්සේ තුනුරුවන්ටම අයිති වෙන කෙනෙක්. භාග්‍යතුන් වහන්සේගේ වරදක් නැහැ. සරියුත් මහරහතන් වහන්සේ තුනුරුවන්ටම අයිති වෙන කෙනෙක්. සරියුත් හාමුදුරන්ගේ වරදක් තිබිලා නැහැ. පිටිපස්සෙන් දුවගෙන ඇවිල්ලා ගහපු අතුල් පාරත් ඉවසපු සරියුත් හාමුදුරුවන්ගේ ජීවිතය තුළ හිත තුළ නරකක් තිබිලා නැහැ, වරදක් තිබිලා නැහැ. එතකොට තුනුරුවන්ට ඒ තැන් දෙක විතරක් හිතුවත් සතුටක් දැනෙනවා. වන්දනමාන කළාට කමක් නැහැ. ඉතින් යාළු මිත්‍රයෝ හොයාගෙන යනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හොඳට බලන්න එයාගේ ගතිගුණ මොන වගේද කියලා. එක්කෝ සදිස එක්කෝ සමාන වෙන්න ඕන. මගේ තියෙන ගතිගුණ වලට ඒ ගතිගුණ සමාන වෙන්න ඕන. ගතිගුණ මොන විදිහටද තියෙන්න ඕන? ගතිගුණ තියෙන්නට ඕන දස අකුසල් වලට විරුද්ධ පැත්ත. ඒ කියන්නේ දස කුසල්. ඒ ගතිගුණ අතරත තියෙන්න ඕන මෙලව විශ්වාස කරන ගතිය. මෙලව විශ්වාස කරනවා කියලා කියන්නේ ඉන්න ටිකේ කාලා බීලා මැරෙන යනවා කියන එක නෙවෙයි. මෙලව විශ්වාස කරනවා. දරුවෙක් ඉන්නවා මට. බිරිඳක් ඉන්නවා මට. අම්මෙක් ඉන්නවා මට. තාත්තෙක් ඉන්නවා මට. ඒගොල්ලෝ නැත්නම් අම්මෙක් හිටියා මට, තාත්තෙක් හිටියා මට. මෙලව විශ්වාස කරන්න ඕනේ. මෙලව විශ්වාස කරන්නේ නැති කෙනෙක් පරලොව විශ්වාස කරන්නේ නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ පළමුවෙන්ම දේශනා කරනවා සත්පුරුෂයාගේ ගතියක් තමයි එයා මෙලව විශ්වාස කරන්න උගන්වනවා හැම වෙලෙම. මෙලව විශ්වාස කරන්න. මවගේ හිත රිද්දන්න එපා. තාත්තගේ හිත රිද්දන්න එපා. ඔය ප්‍රශ්නේ ඔయిత වඩා සංවරව කතා කරන්නේ දෙන්නත් එක්ක. අර බලන්න මෙලව විශ්වාසවන්ත කරවන හැටි. මෙලව විශ්වාසවන්ත කරවනවා. මෙලව සතුටු කරවනවා. මෙලව එකතු කරවනවා හැම වෙලෙම. වෙන් කරන්න බලන්නේ නැහැ. ඒ සමාජින්න ගොඩාක් මිනිස්සු මෙලව ජීවිතවල මෙලව විශ්වාස නොකරන අය. එකතු කරන්න හදනවට වඩා වෙන් කරන්න බලන මිනිස්සු මොනතරම් ඉන්නවද? සාමූහික කරවන්න හදනවට වඩා විසිරෝලා දාන්න බලාගෙන මොනතරම් මිනිස්සු ඉන්නවද? කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ උදේ හවස මල් පහන් පූජා කරන කෙනෙක් නෙවෙයි. කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ මාසෙකට එක සැරයක් දාන දෙන නිසා නෙවෙයි. කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ පොයට උතුරු සලුව පොරවන නිසා නෙවෙයි. කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ මෙලව සාමූහික කරවන අය, මෙලව විශ්වාස කරවන අය, මෙලව සතුටු කරවන අය, මෙලව ජීවිතේ ආරක්ෂා කරවන අයට තමයි කල්යාණ මිත්‍රයෝ කියන්නේ. එහෙමනම් මෙලව සතුටු කරවන්න ඕන. බිරිඳට අයහපතක් කරනකොට එයින් ගලවන්න ඕන. ඇයව රකින්න ඕන යහළුවගේ බිරිඳ. දරුවන්ට අයහපතක් වෙන්න යන තැන ඒගොල්ලන්ව රකින්න ඕන මගේ යහළුවගේ දරුවෝ. භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කරනවා සිංහලෝවාද සූත්‍රයේදී. ඒ නිසා ඉන්න තැන එකක් කියලා නැති තැන තව එකක් කියන්නේ නෑ. කල්යාණ මිත්‍රයෝ ඉන්න තැන තියෙන මූණම තමයි නැති තැන. කල්යාණ මිත්‍රයෝ කවදාවත් වල කපන්නේ නෑ. ඒගොල්ලෝ හැම වෙලෙම වල ගොඩලි ගොඩ කරලා සම කරනවා. වල කපන්නේ නෑ. වල හැදෙන්න දෙන්නේ නෑ. වල කියන්නේ හිඩස්නේ. වල තුල තියෙන්නේ පස් අයෙන් වුණාට පස්සේ එතන ඉතුරු වෙන්නේ හිඩසක්. එතකොට කල්යාණ මිත්‍රයෝ මොන වෙලාවකදීවත් තමන් එක්ක එකට ඉන්න කෙනාගේ හිතේවත් වලගොඩලි හදන්නේ නැහැ. වලගොඩලි හදන එක භයානකයිනේ. වලගොඩලි හදාගත්තට පස්සේ ඒවා පාස් කරන වෙලාවල් වලදී වලගොඩලි වල පය පැටලෙන්න පුළුවන්. එතකොට කකුල් කැඩෙනවා. එතකොට අබ්බගාත වෙනවා. එතකොට එකතෙන් වෙනවා. කල්යාණ මිත්‍රයාගේ ජීවිතයට, කල්යාණ මිත්‍රයාගේ ගමනට වලගොඩලි හැදුවට පස්සේ එයා වැටෙනවා. එයා නරකටපත් වෙනවා. එයාට හිරබත් කන්න වෙනවා. එයාට සමාජයෙන් අපවාද අහන්න වෙනවා. එයා මෙලව ඒ දේ කරලා මෙලව සැපවින්දත් එයාට පරලොව දුක් විඳින්න වෙනවා. එයාට නැති වුණත් එයාගේ දරුවන්ට හරි ඔය ගින්න එන්න පුළුවන්කම තියෙනවා. අන්න බලන්නකෝ කල්යාණ මිත්‍රයෝ හිතන විදිහ. වලගොඩලි සම කරනවා. වලගොඩලි සම කරනකොට එයා යන්නේ ධර්ම මාර්ගේ.
එයා හිතේ විශ්වාස කරන්නේ කුසල් මාර්ගය. එයාගේ හිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන්නේ හොඳ දෙය. මේවා පුංචි පුංචි දේවල් වලින් පටන් ගන්න ඕනේ. එහා පැත්තේ ගෙදර රණ්ඩු සරුවල් වෙනකොට තාප්පෙට කන තියාගෙන ආරවුලට හේතු වෙන මාත්‍රිකාව හොයලා ඒ මාත්‍රිකාව හන්දියේ කඩපලට ගෙනහිල්ල ඉවර වෙලා තලු මරනවට වඩා ඒ මාත්‍රිකාව එතනින් එහාට කතා නොකරන විදිහට වැඩ හදන්න පුළුවන් නම් ඒක තමයි කල්යාණ මිත්‍රත්වය. ඒක කල්යාණ මිත්‍රත්වය. ප්‍රශ්නේ තියෙන වෙලාවේ අත දාන්න යන්න එපා. ඒවා කල්යල් බලලා කරන්න ඕනේ. ඒවට තමයි ධර්ම ශ්‍රවණය කරන්න කියන්නේ. ධර්ම ශ්‍රවණය කරනකොට තමයි බුදුහාමුදුරු ලස්සන්ට කල්යල් බලන හැටි කියා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අබේරාජ සූත්‍රයේදී එහෙම කල්යල් බලලා කතා කරන්න කියා දෙනවා. අබේරාජ සූත්‍රයේදී කල්යල් බලලා වැඩ කරන්න ඕන හැටි කියා දෙනවා. බුදුහාමුදුරුවන්ගේ ජීවිතයේ චරිතගත ඒ ජීවිතයේ එක එක අවස්ථාවල කල්යල් බලලා වැඩ කරන්න ඕන හැටි කියා දෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයෝ හැම වෙලෙම කල්යල් බලලා වැඩ කරා. කල්යල් බලලා. එහා පැත්තේ ගෙදර ප්‍රශ්නේ තියෙනවා නම් ප්‍රශ්නේ නිවුන වෙලාවකදී ගිහිල්ලා ඉවරලා කතා කරන්න ඕනේ. කතා කරන්න ඕනේ ඒ අයට කියා දෙන්න ඕන. කුසල් මතුවෙන විදිහට Taman දැන් තාත්තා කෙනෙක්. Taman දැන් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්. ওই විදිහට කතා බහ කරගත්තාම එළියේ මිනිස්සු මොනවද හිතන්නේ? ওই විදිහට කතා බහ කරගත්තට පස්සේ දරුවෝ කොහොමද පාරේ බහැලා යන්නේ? ওই විදිහට කතා බහ කරගත්තට පස්සේ ගේ ඇතුලේ ඉන්න අර ගැහණිය කොහොමද තනියේව ඉවසන්නේ? ওই විදිහට රණ්ඩු සරුවල් වුණාට පස්සේ අම්මලා මොකද හිතන්නේ? තාත්තලා මොකද හිතන්නේ? අන්න එහෙම කියා දෙන්න ඕනේ. ඒ කියා දෙනකොට හිතේ කුසලයක් උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ මම වැරද්දක් නේද කරන්න කියලා. ඒ හැම වෙලාවකදීම වැරද්ද හඟවන වෙලාව නිවැරදි වෙන්න ඕනේ. වැරද්ද කියා දෙන වෙලාව නිවැරදි වෙන්න ඕන. රණ්ඩුව අතරටම පැනලා ඉවර වෙලා කනට ගහලා වැරද්ද කියා දෙන්න කියලා බුදුහාමුදුරු දේශනා කළා නෑ කොහෙවත්. ප්‍රශ්නේ වෙන තැනටම පැනලා ඉවර වෙලා කැත්තක් පොල්ලක් දික් කළා වැරද්ද පෙන්නලා දෙන්න කියලා කොහෙවත් දේශනා කළා නෑ. කම්මුල් පාරට කම්මුල් පාර ගහලා පයින් පාරට පයින් පාර ගහලා සැර වචනෙට සැර වචනෙම උත්තර දීලා ප්‍රශ්න වලට උත්තර හදන්න කියලා කොහෙවත් බුදුහාමුදුරු දේශනා කළා නෑ. ඒ තැන්වල තියෙන්න ඕනේ කිව්ව ඉවසීම, මධ්‍යස්ථ බව. ඉතින් කල්යාණ මිත්‍ර සංසේවනය හරිය වටිනව නිවන් මාර්ගයට. කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනකොට මිනිස්සු වැරද්දෙන් ගැලවෙනවා, නිවැරදි තැනට එළවෙනවා. සතියට වරක්වත් බුදුන් වඳින්නේ නැතුව හිට මිනිස්සු සතියට එකවරක් බුදුන් වඳින්න පටන් ගන්නවා කල්යාණ මිත්‍රය ආශ්‍රය කරද්දී. හතර පොයටම සිල් සමාදන් නොවන උදවිය එක පොයකට හරි සිල් සමාදන් වෙන්න යනවා පාන්දර නැගිටලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරද්දී. ධනක් මනක් දීලා පිනක් දහමක් කරගත්තේ නැති මිනිස්සු එකට ඉන්න උදවිය කරන දිහා බලාගෙන දම්පැන් පූජා කරන්න පටන් ගන්නවා. ඒවා නිවනට පාරණි පින්වත්නි. ඒවා නිවනට පාර. ඉතින් චරංචේ නාදිගච්ඡේය සෙය්‍යං සදිසමත්තනෝ තමන්ගේ ගතිගුණ වලට සමාන වෙන කෙනෙක් හම්බ වෙන්නේ නැත්නම් ගෙදරට වෙලා දොර වහගෙන ඉන්න කිව්වා. තමන්ගේ ගතිගුණ වලට සමාන වෙන කෙනෙක් හම්බ වෙන්නේ නැත්නම් කාමරයට වෙලා දොර වහගෙන ඉන්න කිව්වා. රෑපානේ ඇවිදින්න යන්න එපා කිව්වා. නුසුදුසු මිනිස්සුත් එක්ක කරට අත් දෙක දාගෙන රස්තියාදු ගහන්න යන්න එපා කිව්වා. හන්දිවල බෝක්කු උඩ පාලම් උඩ කල්මරමර ඉන්න එපා කිව්වා රාත්‍රී කාලේ. රස්තියාදු ගහන්න ගියාට පස්සේ නොකල වැරදි වලට අහු වෙන්න පුළුවන් කියලා සිංහාලෝවාද සූත්‍රෙදිත් කියා දීලා තියෙනවා. නොකල හොරකම් වලට අහු වේවි, නොකල වැරදි වලට අහු වේවි. ඔබ යම් තැනක ඉන්නවා නම් වෙන කෙනෙක්ට ඒ තැන ඉන්නවා කියලා දැනගෙන හිටියා නම් අද ඒ කෙනා එතන නැත්නම් ඔහුගෙන් ගන්න තිබුණ පලියක් ඔබගෙන් ගනීවි. අන්න බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තමන්ට සමගතිගුණ තියෙන මිනිස්සු ජීවිතේ ආශ්‍රය කරන්න කිව්වා. එතකොට නිවන ලං වෙනවා කිව්වා. හිතට සැනසෙල්ල ලැබෙනවා කිව්වා. ප්‍රශ්න ඇවිලෙන්නේ නැහැ කිව්වා. ඇවිලෙන්න හදද්දිම නිවිලා යනවා කිව්වා. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙද්දි මේවා හැම කෙනෙක්ගේම ජීවිතවලට ඕනේ. ලෝකෝත්තර මාර්ගේ වැඩ කරන අයගේ ජීවිතවලටත් ඕනේ. මෙලව ජීවිතවල ඉන්න අයගේ ජීවිතවලටත් ඕනේ. එලව මෙලව දෙලව පටලගත් උදවියගේ ජීවිතවලටත් ඕනේ කල්යාණ මිත්‍රයෝ. පැටලුම් ලිහන්නේ කල්යාණ මිත්‍රයෝ. චරංචේනාදිගච්ඡේය සෙය්‍යං සදිසමත්තනෝ සම කෙනෙක් නෙවෙයි නම් සෙය්‍යං තමන්ට වඩා උසස් ගුණ ධර්ම තියෙන අයව බලන්න කිව්වා. තමන්ට වඩා වැඩියෙන් සිල් රකින්න කෙනෙක්ව ආශ්‍රය කරද්දී තමනුත් ඉන්නවට වඩා වැඩියෙන් ටිකක් හිත උත්සාහවත් කරවන්න මහන්සි වෙනවා. තමන්ට වඩා දන්පැන් දෙන අයව ආශ්‍රය කරද්දී
එයාලා දෙන විදිහ, එයාලා කරන විදිහ බලාගෙන හරියට ඒ දේවල් අඩුපාඩු වලගොඩලි නැතිව කරන්න එළඹෙනවා. බලන්න කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නිවනට මාර්ගය කියා දෙන හැටි. තමන්ට වඩා හොඳ ගතිගුණ තියෙන උදවිය ආශ්‍රය කරද්දී මමත් ඒ වගේ වෙන්න ඕනේ කියලා කල්පනා කරනවා. එහෙම වෙලා ඒ ගතිගුණ තමන්ගේ ජීවිතවලට හුරු කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ ඇසුර තමයි කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන ප්‍රධානම දේ කියලා. කෙනෙක්ගේ ජීවිතේ වෙනස් කරන්නේ ඇසුර. හොඳ මිනිස්සු ආශ්‍රය කළොත් හොඳ වැඩවලට එළඹෙනවා, හොඳ දේවල් හැම වෙලෙම හිතනවා. හොඳ මිනිස්සු ආශ්‍රය කළොත් ඇසුර වැරදි වෙන තැනදී, ඇසුර නරක වෙන තැනදී, ඇසුර ගැලපෙන්නේ නැති තැනදී, නොගැලපෙන තැන්වල නිදා ගන්නවත් එපා කියලා තමයි පරණ මිනිස්සු කියා තින්නේ. එතකොට මැක්කොත් එක්ක නැගිටින්න වෙනවලු. නොගැලපෙන තැන්වල නිදා ගන්න ගියාම. නොගැලපෙන තැන්වල වාඩි වෙන්න යන්න එපා. නොගැලපෙන තැන්වල වාඩි වෙන්න ගියාම මකුණු කනවා. නොගැලපෙන තැන්වලට යන්න එපා. නොගැලපෙන තැන්වලට ගියාම පය දෙපය තියෙද්දි එල්ලිලා ඉන්න වෙනවා, වැටිලා ඉන්න වෙනවා, සරොන් කඩමලු නැතුව ඉන්න වෙනවා. ඇඳිවත අමතක වෙන්න ඉඩ තියෙනවා. ගෙදරට යන පාර අමතක වෙලා යනවා. නොගැලපෙන තැන්වලට ගොඩ වුණාට පස්සේ. නොගැලපෙන තැන්වලට ගොඩ වුණාට කමක් නැහැ. පුළුවන් තරම් නොගැලපෙන දේවල් කරන්න නොකර ඉන්න වග බලා ගන්න කිව්වා. නොගැලපෙන දේවල් කරන්න යන එකෙන් අත මිදෙන්න කිව්වා. නොගැලපෙන තැන්වලට ගොඩ වෙන්න වෙයි ජීවිතේ. නොගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න වෙයි ජීවිතේ සමහර වෙලාවට. මොකද මේ සමාජේ කොටසක් විතරක් තෝරගෙන ආශ්‍රය කරන්න බෑ. මේ සමාජෙ දෙගොල්ලම ඉන්නවා. හොඳ මිනිස්සුත් ඉන්නවා, නරක මිනිස්සුත් ඉන්නවා. වෙන් කරගන්න හැමෝම හැම වෙලෙම ගතිගුණ ප්‍රකට කරන්නේ. මූණට hina වෙන ගොඩාක් උදවියගේ හිත ඇතුලේ තියෙන්නේ තරහව. මූණට හලෝ කියන, මූණට තෙරුවන් සරණයි කියන, මූණට බුදු සරණයි කියන මැසේජ් එකේ අන්තිමට දලදා සමිඳු පිහිටයි කියලා ලියලා යවන ගොඩාක් අයගේ හිතවල තියෙන්නේ ඉරිසියාව, ක්‍රෝධය, කුහකකම. ඒවා තියෙන්නේ. ඒවා දරාගෙන, ඒවා තියාගෙන අර වචනෙන් ඒවා වහනවා සමහර වෙලාවට. අනේ හොඳයිනේ එනකොට තෙරුවන් සරණයි කියලාත් කිව්වා. අනේ හොඳයිනේ අතට අත දුන්න එක වෙනුවට බුදු සරණයි කියලා කිව්වා. සමහර වෙලාවට මිනිස්සු ඔය ලස්සන දේවල් අවභාවිත කරනවා තමන්ගේ ඕන එපාකම් ඉෂ්ට කරගන්න පින්වතුනි. ඒවට ස්ටේජ් එකද, ගෙදරද, පාර්ලිමේන්තුවද ඕව බලන්නේ නැහැ පින්වතුනි. ඔය ලස්සන වචන අවභාවිත කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නොගැලපෙන තැන්වලට ගොඩ වෙන්න එපා. නොගැලපෙන තැන්වලට ගොඩ උනත් නොගැලපෙන වැඩ කරන්න එපා. ඒ තැන්වලට ගොඩ වෙලා සත්පුරුෂ සංසේවනය කාගෙත් ජීවිතවලට ඕනි කිව්වා. තමන්ට වඩා වැඩියෙන් ගුණදහම් තියෙන අය ආශ්‍රය කරන්න කිව්වා. ඒ අය දුර්ලභයි කිව්වා ලෝකේ. ඒ අය ළඟට එන්නේ නැහැ කිව්වා. ඒ උදවිය හොයාගෙන යන්න වෙනවා කිව්වා. ඒ අය ඇවිල්ලා කතා කරන්නේ නැහැ කිව්වා. ඒ උදවිය ළඟට ගිහිල්ලා කතා කරගන්න වෙනවා කිව්වා. ඒගොල්ලෝ පේන්න එන්නේ නැහැ කිව්වා. ඒ උදවියව ගිහිල්ලා බලන්න වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඉතින් මේ ගාථා දේශනාවට නිදාන කතාවත් බොහෝම ලස්සනයි. ධර්මසේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේට සිද්ධ වුණ අකරතැබ්බයක් මේ කතාවේ තියෙන්නේ. සරියුත් හාමුදුරුව මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ ගත්තත් සරියුත් හාමුදුරුවන්ට තමන්ගේ ළඟම හිටපු ශික්ෂ භික්ෂූන් වහන්සේ නමක් නොකළ යුතු පාපතරම වැඩක් කළා. සරියුත් හාමුදුරන්ට ඒ නොකළ යුතු පාපතර වැඩේ මෙලොවක් පරලොවක් ගැන හිතන්නේ නැතිව, පිනක් පවක් ගැන හිතන්නේ නැතිව නොකළ යුතු පාපතර වැඩේ කරලා අත පිහදා ගත්තා. ඒ කියන්නේ හිතින් සතුටු වුණා මන් දිනුවා කියලා. පෞකාර වැඩ කරලා මේ ලෝකේ කවුරු හරි කෙනෙක් දිනුවා කියලා තියෙනවා නම් එයා ස්වභාව ධර්මයේ ඉක්මවා ගිහිල්ලා තියෙනවා. පව් වැඩ කරලා ඉවර වෙනා මේ ලෝකේ කවුරු හරි කෙනෙක් සතුටින් ඉන්නවා කියලා තියෙනවා නම් එයා ස්වභාව ධර්මයේ ඉක්මවා ගිය කෙනෙක් වෙන්නේ නැති. මොකද ස්වභාව ධර්මයට අනුගත වෙලා ජීවත් වෙන කාටවත් පව් කළා හැංගිලා ඉන්න බෑ. නරක කළා හැංගිලා ඉන්න බෑ. වැරදි කළා හැංගිලා ඉන්න බෑ පින්වතුනි. ඒක ස්වභාව ධර්මයට එකඟ නෑ. හේතුව හැම වෙලෙම අපි කරන හැම දෙයකටම තීරණය දෙන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ තීරණය තමයි පවට විපාක හොඳයි, පවට විපාක නරකයි, පිනට විපාක හොඳයි. ස්වභාව ධර්මයේ තීරණය.
එනිසා ස්වභාව ධර්මයේ හැම වෙලෙම පවට දෙන්නේ නරක විපාක. හැබැයි ඒවා ෆ්‍රෙෂ් පිට හම්බ වෙන්නේ නැහැ. උණු උණුවේ හම්බ වෙන්නේ නැහැ. ඒකට පාලියේ තියෙන වචනේ ditta ධම්ම වේදනීය. උණු උණුවේ ෆ්‍රෙෂ් පිට කරපු ගමන් හම්බ වෙන්නේ නැහැ. බෙදපු ගමන් කන්න බෑ. රස්නේ පිට කන්න බෑ. ඒවා රස්නේ පිට කන්න බැරි වෙනකොට ෆ්‍රෙෂ් පිට හම්බ වෙන්නේ නැතිකොට උණු උණුවේ ලැබෙන්නේ නැති වෙද්දි හිතන්න හොඳ නැහැ. ඒ වගේන් වෙන අවඩක් නැහැ. ඒ වගේන් වෙන නරකක් නැහැ කියලා හිතන්න හොඳ නැහැ. එතන තමයි වරද්ද ගන්න. ඒ සිතුවිල්ල තමයි වරද්දන්නේ. එනින්දා ඒ වගේ විපාක තියෙනවා. ඒ වෙලේ ලැබුණේ නැති වුණාට සරියුත් හාමුදුරන්ගේ ශිෂ්‍ය භික්ෂූන්ටත් ඒ වෙලාවෙම විපාක හම්බ වුණේ නැහැ. සමහර ඒවා කල්යල් බලලා තමයි විපාක දෙන්නේ පින්වතුනි. යහපත් සැප සම්පත් විඳින්න පුළුවන් පරිසරයක උපද්දවල ස්වභාව ධර්මයේ මොන වෙලාවකදීවත් විපාක දෙවන්න බලන්නේ නැහැ. ස්වභාව ධර්මයේ තීරණය කරන්නේ කන්න බොන්න නැති, යන්න එන්න නැති, ඇඳුමක් පැළඳුමක් නැති, අවකාශයකේ පිච්චෙන කාන්තාර වගේ පරිසරවල උපද්දවල විපාක දෙන්න නම් ස්වභාව ධර්මයේ ඒ තීරණයට හරි දානවා. දෙපාරක් හිතන්නේ නැහැ. එනිසා කාගේ තීරණ වලටත් වඩා කාගේ තීරණ වැරදුනත් ස්වභාව ධර්මයේ තීරණය හැම වෙලෙම හරියට දෙනවා. එනිසා කාටත් බෙදෙන විදිහට අනුභව කරන්න වෙනවා අමාරුවෙන් උනත්. ඒ බෙදා ගන්න තමන් තමයි හරි දේ බෙදා ගන්න වෙන්න විදිහට වැඩ කරගන්න ඕන. සරියුත් හාමුදුරන්ගේ ශිෂ්‍ය භික්ෂුණම සරියුත් හාමුදුරුවෝ උන්වහන්සේගේ හොඳට කියපු දෙයක් නරකට අරගත්තා. අරගෙන වෛර බැඳ හිතින් මටම දොස් කියනවා, මටම බනිනවා, මගේම වැරද්ද පේනවා, මගේම අඩුව කියනවා. වෛර බැඳ හිතින් ඒ වෛර බැඳීම කෙලවර උනේ පින්වතුනි නොකල යුතු වැඩක් කරලා. සමාජෙත් එහෙම තමයි. වෛරය ඕනෑවට වඩා එහාට ගලාගෙන යද්දී නොකල යුතු වැඩ කරලා දිනුවා කියලා හිතනවා ගොඩාක් උදවිය. හැබැයි විපාක දෙද්දී බොන්න සිද්ධ වෙද්දී උණු උණුවේ පිච්චි බොන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් උන්වහන්සේ සරියුත් හාමුදුරුවෝ කිව්ව දේ වරදවා වටහාගත්තා. සරියුත් හාමුදුරුවෝ උන්වහන්සේට කියපු දේ තමයි යම්කිසි දෙයක් නොකර අනුන් කරපු දේවල් තමන් කරපු විදිහට පෙන්වන්න එපා කිව්වා. සරියුත් හාමුදුරුවෝ කියා දුන්නේ අනුන් කළ දේවල්, අනුන්ගේ මහන්සිය, අනුන්ගේ ශ්‍රමය, අනුන්ගේ උත්සාහය, අනුන්ගේ කැපකිරීම, අනුන්ගේ වීරිය, අනුන්ගේ දහදිය තමන්ගේ විදිහට පෙන්වන්න එපා කිව්වා. මේ කියන්නේ හෘද සාක්ෂිය හැම වෙලෙම හොඳ කරගන්න කියලා. හෘද සාක්ෂිය හොඳ වෙනකොට තමයි කුසල් උපදින්නේ හිත ඇතුලේ. නමුත් උන්වහන්සේගේ කනට ඒක වැටුනේ තමන්ට කරපු අවමානයක් විදිහට. තමන්ට කරපු නින්දාවක් විදිහට. යම්කිසි වෙලාවක හොඳට කියන දේවල් නරකට බාර ගන්නවා නම් පින්වතුනි, එතන අනිවාර්යයෙන්ම මහ විනාශයක් සිද්ධ වෙනවා. ගෙවල් වල ඉන්න දරුවෙක් උනත්, තරුණියක් උනත් හොඳකට කියන දේවල් නරකට හිතන්න නරකයි. ඒ හින්දා මේ භික්ෂුන් වහන්සේ නම එයාගේ ජීවිතේ හොඳට කියපු දේ අනුන් කරපු වැඩ තමන් කරපු විදිහට පෙන්වන්න එපා. නොකරපු දේවල් කරපු විදිහට පෙන්වන්න එපා. මවාපාන්න ජීවත් වෙන්න එපා. රඟපාගෙන ජීවත් වෙන්න එපා. තමන්ගේ ඇත්ත తත්වය එළියට දෙන්න. ඇත්ත తත්වය ප්‍රකට වෙන්න අරින්න. එතකොට තමයි හැදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඇත්ත తත්වය ප්‍රකට වෙද්දී සමාජයේ හැම වෙලෙම ඇඟිල්ල දික් කරනවා වැරදි කියලා. අතිබහුතරයක් ඇඟිල්ල දික් කරනවා වැරදි කියලා. ධර්මයට අදාළවක් තියෙනවා වැරදි කියලා. අනුශාසනා කරන ඇත්තොත් දේශනා කරනවා වැරදි කියලා. එතකොට තමයි වැරද්ද පේන්නේ. ඒ නිසා වැරදි හංගගෙන, වැරදි යට කරගෙන, වැරදි වහගෙන හොඳ මූණ පෙන්වන්න එපා කියලා සරියුත් හාමුදුරුවෝ මේ භික්ෂුවට අනුශාසනා කළා. ඒක වරද්දලා ගත්තා. Tamanට අවමන් කරා කියලා. උන්වහන්සේ හිතුවා මේ කරපු දෙයට මම සරියුත් හාමුදුරුවන්ගෙන් පලිගන්නවාමයි කියලා. පලිගන්න චේතනාව ආවොත් අම්මද කියලා බලන්නෙත් නැහැ. තාත්තද කියලා බලන්නෙත් නෑ, ගුරුවරයාද කියලා බලන්නෙත් නෑ, හාමුදුරුවෝද කියලා බලන්නෙත් නෑ, තුනුරුවන්ද කියලා බලන්නෙත් නෑ. පලිගන්න චේතනාව ආවට පස්සේ සේරෝටම අවමන් කරගෙන හරි තමන්ගේ අරමුණට යනවා. තමන්ගේ වැඩේ කරගන්න යනවා. දවසක් සරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාතේ රැස් කරගන්න එළියට වැඩම කර වෙලාවේ
මේ භික්ෂුව කල්යල් බල හිටියා සරියුත් හාමුදුරුවන්ට අර කිව්ව වචනෙට නැවත රිද්දන්න, රියැක්ට් කරන්න, ආපහු රිද්දන්න, ආපහු ප්‍රතිචාර දෙන්න හිතුවා. එහෙම හිතලා සරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාතයට එළියට වැඩම කරපු වෙලාවේ අතට අහුවෙන දඬු කෑල්ලක් අරගෙන සරියුත් හාමුදුරුවෝ වැඩ ඉඳියේ කුටිය ඇතුලේ තිබුණ හැමදේම බිඳලා දැම්ම ගෙදර නැති වෙලා, කුටිය නැති වෙලා. මිනිස්සුන්ගේ හැටි තමයි ඒ. ගෙදර නැති වෙලාවේ, ගෙයි නැති වෙලාවේ, ආරාමේ නැති වෙලාවේ, කුටිය නැති වෙලාවේදී ගේ ඇතුළට ගිහිල්ලා, කුටියට ගිහිල්ලා සියලු දේ බිඳලා දැම්මා. බිඳලා දාලා නතර වෙන්නේ නැහැ. පලිගන්න ඕන වුණාට පස්සේ කොතනින් කොහොම කෙලවර වෙයිද කියලා දන්නේ නැහැ. ඒ හින්දා පලිගැනීමේ චේතනාව කොතනත් සිද්ධ කරන කෙනාට අයහපත පිණිස හේතු වෙනවා. උන්වහන්සේ සරියුත් හාමුදුරුවෝ වඩින්න කලින් සරියුත් හාමුදුරුවෝ වැඩ හිටිය කුටියට ගිනි තිබ්බා. ඒ කියන්නේ ගෙටත් ගිනි තිබ්බා. ගෙයි තියෙන සේරම දේවල් බිඳලා දාලා ගෙටත් ගිනි තිබ්බා. හතුරගෙන් පලිගන්න මිනිස්සු හිතපු විදිහ එදා සමාජය තුලදිත්. ගෙට ගිනි තියලා පැනලා ගියා පින්වතුනි. සාරිපුත්ත හාමුදුරුවෝ ආපහු වඩිනකොට උන්වහන්සේ වැඩ ඉන්න කුටියට ගිනි තියලා කාට හරි කෙනෙකුට කොතන හරි තැනකදී ගින්දර තියලා තිනවා නම් දවසක අනිවාර්යයෙන්ම පත්තු වෙනවා පින්වතුනි. ඒකට කියන්නේ විපාක දෙනවා කියලා. ගින්දර තිබ්බත් පත්තු වෙනවා, ගින්දර කෑවත් පත්තු වෙනවා. ඒ නිසා ගින්දර කන්නත් එපා, ගින්දර තියන්නත් එපා. උන්වහන්සේ අවීචි මහ නරකාදියට වැටුණ සරියුත් හාමුදුරුවෝ කරපු වරදේට භාග්‍යවතුන් වහන්සේ ළඟට එක හාමුදුරු කෙනෙක් වැඩම කළ වෙලාවේ සරියුත් හාමුදුරුවන්ගේ විස්තර ඇහුවා. උන්වහන්සේ වැඩ ඉන්න පළාතේ ඉඳලා තමයි මේ භික්ෂුව බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න වැඩි. සරියුත් හාමුදුරුවෝ පිළිබඳ විස්තර අහනකොට භාග්‍යවතුන් වහන්සේට මේ භික්ෂුව කිව්වා, ස්වාමීනි, සාරිපුත්ත හාමුදුරුවන්ට දැනට දවස් කීපයකට කලින් මේ විදිහේ ලොකු අකරතැබ්බයක් සිද්ධ වුණා කියලා. භාග්‍යවතුන් වහන්සේ එදා දවසේ සිද්ධ කළ කතාවන් අතරට, එදා දවසේ කළ අනුශාසනාවන් අතරට සාරිපුත්ත හාමුදුරුවන්ගේ මේ මාතෘකාව අරගත්තා. සමහර මාතෘකා තියෙනවා ආපහු කතා කරන්න ඕනේ. ඒ මාතෘකා පිළිබඳ අවබෝධ වෙන්නේ, මේ මාතෘකා පිළිබඳ තේරෙන්නේ ආපහු කතා කරද්දී. සමහර මාතෘකා තියෙනවා ආපහු කතා කරද්දිත් මිනිස්සු මාතෘකාවෙන් පිට ගිහිල්ලා මාතෘකාවට ගැළපෙන්නේ නැති විදිහට තමයි වැඩ කරන්නේ. නැවත මාතෘකාව ඔස්සේ කරුණු ගොනු කළත් මාතෘකාවට ගැළපෙන්නේ නැති විදිහට රචනාව ලියනවනම්, මාතෘකාවට ගැළපෙන්නේ නැති විදිහට දෙබස ලියනවනම්, මාතෘකාවට ගැළපෙන්නේ නැති විදිහට ඡේදය දිගට අරගෙන යනවනම් කරන්න තියෙන්නේ වැරදි දාලා පැත්තකට වෙන එක විතරයි. උඩින්දම්ම හදාගෙන ආවත් වැඩක් වෙන්නේ නැහැ. හේතුව දිගටම යන්නේ මාතෘකාවෙන් පිටනේ. ඒ නිසා මාතෘකාවෙන් පිට යනවා නම් නැවත මාතෘකාවට ගනිද්දිත් අතෑරලා දාලා වැරදි ලකුණ දාලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න තියෙන්නේ. ඒ යන පැත්තෙන් ගිහිල්ලා මාතෘකාව අවසන් කරගන්නකම්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එදා දවසේ මාතෘකාව තෝරාගත්ත සාරිපුත්ත හාමුදුරුවන්ට සිද්ධ වුණ මේ ඇබැද්දිය ගැන හවස ධම්සභා මණ්ඩපයේදී කසුකුසුවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේත් මේ තැනට හරියටම වෙලාව අල්ලලා වැඩම කළා. හොඳ මාතෘකාවකට හොඳ රචනයක් ලියන්න පුළුවන් දක්ෂයට. මාතෘකාව හොඳ නම්, මාතෘකාවට කරුණු තියෙනවා නම් ඒ මාතෘකාව යටතේ 20න් 20 ගන්න පුළුවන් රචනයක් ලියන්න පුළුවන් ප්‍රඥාවන්තයට. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දැනගත්ත මාතෘකාව හොඳයි. ඒ මාතෘකාව යටතේ කතා කළොතින් එහෙම එතන ඉන්නවා 20න් 20 ගන්න අය. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේත් ඒ මාතෘකාවට අදාළ වෙන විදිහට කරුණු දේශනා කළා. අර භික්ෂුව තනින් තන කියලා තිබුණ සාරිපුත්ත හාමුදුරුවන්ට මේ වගේ දෙයක් වුණා. උන්වහන්සේ වගේ උත්තරීතර අයටත් මේ නරක මිනිස්සු ආශ්‍රය කළාට පස්සේ විපත් වෙනවා නම්
එදිනෙදා ජීවිතවල ජීවත් වෙන අය මොනතරම් දුරට සත්පුරුෂයෝ පිළිබඳ හොයන්න ඕනේද? ආශ්‍රයයට ගන්න අය පිළිබඳ කල්පනා කරන්න ඕනේද කියලා අර භික්ෂුව තනින් තන එදා කතා කර ගිහිල්ලා තිබුණා. ඒ හින්දා සවස් කාලය තුල භාග්‍යවතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට ලස්සන මාතෘකාවක් අරන් ආවා. ඒ මාතෘකාව සෝවාන් මාර්ග අංග වලින් එක මාර්ග අංගයක් සත්පුරුෂ සංසේවෝ සත්පුරුෂ සේවනය. මේ මාතෘකාවෙන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළා, මහණෙනි කොතන වුණත් අවංක බව තියෙන්න ඕනි කියලා. මහණෙනි කොතන වුණත් හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න ඕනි කියලා කියා දුන්නා. ලෝකෝත්තර මාර්ගේ ගමන් කළත් හදවතට එකඟව වැඩ කරන්න, හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න, හෘද සාක්ෂියෙන් පිට පනින්න එපා කියලා දේශනා කළා. ලෞකික ජීවිතය තුළ අඹදරුව පෝෂණය කරගෙන අම්මලා තාත්තලා එක්ක ජීවත් වුණත් හෘද සාක්ෂියට එකඟව පවුල තුළ වැඩ කරන්න ඕනි කියලා එතනදිම කරුණ මතු කළා. හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න ඕනි පෞල් ජීවිතවල. ඒ කියන්නේ අවංකව කටයුතු කරන්න ඕනි කියලා භාග්‍යවතුන් වහන්සේ කරුණ මතු කරා. ඒක අවංකත්වය කියලා කියන්නේ කුසලයක් කියලායි බුදුහාමුදුරු මතු කළේ. අවංකකම කියලා කියන්නේ හෘද සාක්ෂියට එකඟ බව කියලා කියන්නේ කුසලයක් විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ හින්දා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. බුදුහාමුදුරු දේශනා කරනවා ඉපදුනේ නැති කුසල් උපද්දවන්න හෘද සාක්ෂියට එකඟව වැඩ කරලා. කර්මයට ධර්මයට එකඟව වැඩ කරන්න කිව්වා. මෙලවට පරලවට එකඟව වැඩ කරන්න කිව්වා. ස්වභාව ධර්මයට එකඟව වැඩ කරන්න කිව්වා. ස්වභාව ධර්මයට පිටපණින්න එපා කිව්වා. කර්මයට ධර්මයට පිටපණින්න එපා කිව්වා. එහෙම පිටපැන්නොතින් එහෙම ඒ පාරවල් වල යන ගමන ගොඩක් අවදානම් කියලා බුදුහාමුදුරු දේශනා කළා. එතන හිටපු බොහෝ භික්ෂූන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළ සෝවාන් මාර්ගාංගය හොඳට පැහැදිලි වුණා. උන්වහන්සේලා කල්පනා කළා, වැරදි අදහස් තිබුණොත් විය කල්පනා කළා. මම වැරදි තැනක ඉන්නේ, මම නිවැරදි වෙන්න ඕනි කියලා කල්පනා කළා. ඒක ප්‍රඥාවන්තයාගේ ලක්ෂණය. වැරදි මාර්ගයේ තුල යනකොට වැරදි දේ කරද්දි මම අඩු කරනවා, මම වෙනස් වෙනවා කියලා ජීවිත කාලෙම හරි ඩිංග උත්සාහවත් වෙන්න ඕනේ. ඒ වෙනස්කම් දසමෙන් දසමේ ගොඩ නැගුණත් ඇති කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ වෙනස්කම් ගොඩනගා ගන්න ප්‍රමාණය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඒවා සසර හුරු කරලා තියෙන විදිහ අනුව. හැබැයි වෙනස් වෙන්න ඕන තැන්, වෙනස් විය යුතු අදහස්, වෙනස් විය යුතු කල්පනාවන්, වෙනස් විය යුතු දැකීම්, වෙනස් විය යුතු සිහිපත් කිරීම, ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. ඒ වෙනස් විය යුතු තැන් හරි පැත්තට වෙනස් කරලා ගන්න හිමින් සීරුවට මහන්සි වෙන්න කියලා දේශනා කළා. එතෙන්දී භික්ෂුන් වහන්සේලාට පැහැදිලි වුණා සෝවාන් මාර්ග අංගයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට සම්බන්ධ වෙනවා කියලා. ඒ සෝවාන් මාර්ග අංගය නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය, සත්පුරුෂ සේවනය ආර්ය අෂ්ටාංගික මාර්ගාංගයත් එක්ක සම්බන්ධ වෙද්දී සත්පුරුෂ සේවනය තුලින් සම්මා දිට්ඨිය උපදිනවා කියලා තේරුණා. ඒ කියන්නේ පින විදිහට දකිනවා, පව විදිහට දකිනවා. වැරද්ද විදිහට දකිනවා. වැරද්ද කොයි වෙලේදිවත් නිවැරදි වෙන විදිහට කතා කරන්නේ නැහැ. සම්මා දිට්ඨිය. ඒ විතරක් නෙවෙයි, කල්යාණ මිත්‍ර ආශ්‍රය ඔස්සේ සම්මා සංකප්පයත් ගොඩනගෙනවා. හොඳ දේ කල්පනා කරන්න ලැබෙනවා. පලිගන්න අදහසක් තිබුණා නම් පලිගන්න චේතනාව ගැලවිලා සමාව දෙන අදහස එනවා. සමාව දෙනවා කියලා කියන්නේ මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව සමාව දෙනවා කියන්නේ. බැනපු කෙනාට බනින්න චේතනාවක් තිබුණා නම් නොබැන ඉන්න තැනට හිත හදා ගන්නවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයේදී ඕක අතෑරලා දාන්න. ඕක පස්සේ තව දුවන්න එපා. ඕක ඔතනින් එහාට අරගෙන යන්න එපා. ඕක ඔතනින් නතර කළා දාන්න. ඒ කල්යාණ මිත්‍රයන්ගේ වචන පින්වතුනි. ඉතින් කල්යාණ මිත්‍රයන්ගේ වචන භාවිතය ඔස්සේ සම්මා සංකප්පය ගොඩනගෙනවලු. ඒ කියන්නේ මේක මේ එපා කියලා කියන්නේ වැරද්දක් නිසානේ. මේක එපා කියලා කියන්නේ මෙලව ජීවිතයට හානියක් නිසා, පරලොව ජීවිතයට හානියක් නිසා. මෙලව පරලොව දෙපැත්ත ගැන හිතලා වැඩ කරද්දී බේම නිවනට කෙනෙක්ව ලං වෙනවා. අත් එකතු කරාට නිවන් ලැබෙන්නේ නැහැ. සුදු ඇඳට නිවන් ලැබෙන්නේ නැහැ. පන්සල දිහා බලාගෙන ගාථා කිව්ව පමණෙන් නිවන් දැකෙන්නේ නැහැ. නිවන් දැකෙන්න කුසල් වැඩෙන්න ඕනේ. මේවා තමයි කුසල්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එමනම් මේ දේශනා කර සත්පුරුෂ සංසේවනයේ හෙවත් මේ සෝවාන් මාර්ග අංගය ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්මා දිට්ඨිය හොඳ වෙනවා.
සම්මා දිට්ඨිය ඇති වෙනවා, සම්මා සංකප්පය ඇති වෙනවා. ඒ වගේම කතා බහ කරන වචන තුල බොහොම හොඳ නිවීමක් හැදෙනවා. වෙනද වගේ ආවේගින් කෑ ගහන්නේ නැහැ. වෙනද වගේ අඩි හප්පල කෑ ගහන්නේ නැහැ. වෙනද වගේ අඩි පොළවේ ගහලා කෑ ගහන්නේ නැහැ. වෙනද වගේ බිත්තියට, දොරට, ජනේලෙට, මේසෙට, පුටුවට ගහලා ඇදලා කෑ ගහන්නේ නැහැ. ඉවසීමක් හැදෙනවා. ඒවා ඒ පරිසරයට ගොඩක් වටිනවා. ඒ ಗುಣධර්ම හැදෙනකොට ඒ කුසල් වැඩෙද්දී, ඒ නිවන් අංග වැඩෙද්දී ඒ පරිසරයත් බොහෝම ප්‍රියමනාප වෙනවා. ඒ පරිසරයට අර ශක්තිය මුදාහරිනවා හිත ඔස්සේ. වටේ ඉන්න අයත් ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. ඒගොල්ලෝ අවංකව කටයුතු කරනවා. ඒගොල්ලෝ හදවතින් වැඩ කරනවා. ඒගොල්ලෝ තනින් තන කියනවා. අපිට කවදාවත් වචනකින්වත් දොසක් කියලා නැහැ. අපිට කවදාවත් වචනකින්වත් රිද්දලා නැහැ. බැරිම වෙලාවක සැරෙන් කතා කළත් එතන තිබුණ ලොකු කතාවක්. අන්න එහෙම කීර්ති ഘോഷාවක් නැගෙනවා කෙනෙක්ගේ ජීවිතේ. ඒවා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ තුල හරියට මතු කරලා තියෙනවා. ඒ කීර්ති ഘോഷාව ගන්න අමාරුයි. ලොකුම සල්ලිකාරයා කියන කීර්ති ഘോഷාව ගන්න ලේසි. වැඩිම වාහන තියෙන කෙනා කියන කීර්ති ഘോഷාව ගන්නත් ලේසි. වැඩියෙන්ම ඉඩම් තියෙන කෙනා කියන කීර්ති ഘോഷාව ගන්නත් ලේසි. වැඩියෙන්ම උපාධි තියනවා කියන කීර්ති ഘോഷාව ගන්නත් ලේසි. ඒ වුණාට අපි ඔය කතා කළ කීර්ති ഘോഷාව ගන්න ගොඩාක් අමාරුයි. ඒ කීර්ති ഘോഷාව හැදෙන්නේ හැම වෙලෙම කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරද්දී. දරුවන් වුණත් ඒ හින්දා පන්සලට යොමු කරන්න ඕනි. තෙරුවන්ට යොමු කරන්න ඕනි. එතකොට අම්මලගේ හිතවල බය නැති වෙනවා. තාත්තලගේ හිතවල බය නැති වෙනවා. දරුවෝ තෙරුවන්ට ලං වෙනකොට. අම්මලා කොතන ගිහින් ආවත් රෑ වෙනවා නම් බනිනවා, රණ්ඩු කරනවා, ගහනවා. ඒ තෙරුවන් වැඩ ඉන්න තැනට, විශ්වාසවන්ත තැනට, ආරක්ෂිත තැනට ගිහිල්ලා මොනතරම් තෙරුවන් වෙනුවෙන් අපකැප වෙලා රෑ 12ට එකට ගෙදර ආවත් අම්මා සමහර වෙලාවට වෙනද හැමදාම උදේ 6ට හැරෙනවා. එදාට නැගිටවන්නේ උදේ 9ට විතර. පහුවෙනද උදේ සමහර විට තාත්තත් එක්ක කියන්නේ ඊයේ දරුවා රෑ වෙනකන් වැඩ කරලා ආවේ පන්සලේ නිසා ඔහේ ටිකක් නිදාගනිච්චාවේ කියලා. එතකොට පින්නතුනි, කල්යාණ මිත්‍රයෝ වැඩ ඉන්න තැන්වලට, කල්යාණ මිත්‍රයෝ ඉන්න තැන්වලට යන්න ඕනේ, ඇසුරු කරන්න ඕනේ. එතකොට ජීවිත වෙනස් වෙනවා. ඒගොල්ලෝ බොහොම ඉක්මනට නිවන් මාර්ගයට අවතීර්ණ වෙනවා. ඒත් පළමුවෙන්ම අපි ඒක තෝරලා බේරලා අරගන්න ඕන. මොකද ඒ අය හොයාගෙන යන උදවිය ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. මැණික් කියලා කියන්නේ පොළව හාරගෙන ඇතුළට හොයාගෙන යන්න ඕන දේවල්. ඒවා ඉතින් පය වැදිලා හම්බ වෙන්නේ හරි කලාතුරකින්. පය වැදිලා හම්බ වෙන ඒවා සමහර වෙලාවට වටින්නෙත් නැහැ පිංගුතුනි. ඉතින් ඒ නිසා හොයාගෙන ගිහිල්ලා දෙයක් ලබා ගත්තට පස්සේ එතන තියෙන වටිනකමක්. ඒ නිසා කල්යාණ මිත්‍රයෝ ඉන්න තැන් වලට එකතු වෙන්න ඕනේ. හරි පැත්තට මග හදන උදවිය ඉන්න තැන් වලට එකතු වෙන්න ඕන. රණ්ඩු සරුවල් වලට, ආරවුල් වලට මග හදන තැන්වල රණ්ඩු සරුවල් හැදෙන, ආරවුල් හැදෙන විදියට කතා පවත්තන උදවියට ඒ තැන්වල ගැවසෙන්න හොඳ නැහැ. ඒ තැන් වලට එකතු වෙන්න හොඳ නැහැ. ඒක තමන්ගේ ජීවිතයටත් හානිදායකයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව ඔස්සේ කුසල් දහම් වැඩෙන හැටි පිළිබඳවයි මේ දේශනා කළා තියෙන්නේ. චරංචේනාදි ගච්ඡේය සෙය්‍යං සදිසමත්තනෝ. ඉතින් ආශ්‍රයයට ඇසුරු නිසුරු කරන්න කෙනෙක් හොයාගෙන යනවා නම් ඒ හොයාගෙන යද්දී මතු පිටින් බලලා තීරණය කරන්නේ නැතිව ටිකක් අතේ දුරින් කාලයක් ආශ්‍රය කරලා තීරණය කරන්න කියනවා. දවසින් දෙකකින් මිනිස්සු පිළිබඳ තීරණ වලට එන්න එපා කියලා කියනවා. මොකද මේ කෙටි දුරක් බලලා දවසින් දෙකකින් තුනකින් පුරුද්ද තිනවා, සංසාර බැඳීමක් වගේ, සංසාර හුරුවක් වගේ දැකලා තිනවා වගේ. එහෙම කියලා හදාගන්න, දවසකින් දෙකකින් හදාගන්න දේවල් සමහර විට අනර්ථකාරී වෙන්න පුළුවන් කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ නිසා අතේ දුර තියාගෙන අතේ දුරෙන් ටික කාලයක් ආශ්‍රය කරන්නේ, ආශ්‍රය කරන ගමන් බලන්න කියනවා ප්‍රකට වෙන ගති මොනවද කියලා. මොනවා කරන්න යන්නද කතා කරන්නේ, මොනවා කියන්න යන්නද කතා කරන්නේ, ඒව බලන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ ප්‍රකට වෙන ගති වලින් Tamanට තේරෙනවා නම් ධර්මයට අදාළ වෙන දෙයක් නෙවෙයි කතා කරන්න යන්නේ, ධර්මයේ තියෙන තැනකට නෙවෙයි එක්කගෙන යන්න හදන්නේ කියලා තේරෙනවා නම් ඩිංග ඩිංග සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරලා ඒ මාර්ගවල යන්න තියෙන ප්‍රවණතාවය අඩු කරන්න කියලා දේශනා කළා. චරංචේනාදි ගච්ඡේය. ඒ මාර්ගවල යන්න තියෙන ප්‍රවණතාවය අඩු කරලා දාන්න, නැති කරලා දාන්න. ඒවා Tamanට හානි වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඉතින්
එහෙම ගිහිල්ලා ඉවර වෙලා මුළු මහත් ජීවිත සම්පූර්ණ අන්ධකාරයට පත් කරගත්ත දරුවෝ එහෙම හිරගෙවල් වල ඕන තරම් ඉන්නවා. සමහර වෙලාවට මිනිස්සු කිව්වට එයාගේ ජීවිතය අඳුරු කරගත්තා කියලා. එයා අඳුරු කරගෙන තියෙන එයාගේ ජීවිතේ විතරක් නෙවෙයි. එයා තමන්ගේ ජීවිතේ අඳුරු කරගෙන තියෙන වටේ මිනිස්සුන්ගේ ජීවිතවලටත් අඳුර එකතු කරලා. එතකොට දෙපැත්තටම හානි කරලා. ඒ හින්දා හොයාගෙන යද්දී මතු පිටින් බලලා තීරණය කරන්න එපා. ආශ්‍රය කරලා බලන්න, ගතිගුණ හොඳයිද කියලා බලන්න, පිනට දහමට නැඹුරු කරනවද කියලා බලන්න. එහෙම බලලා ඉවර වෙලා තීරණය කරන්න ඕනේ. තමන් තුළේ ගතිගුණ පෝෂණය වෙනකොට තමන් තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. ඒකත් සෝවාන් මාර්ග අංගයක්. කල්යාණ මිත්‍ර ආශ්‍රයම විතරක් නෙවෙයි සෝවාන් මාර්ගාංගය වෙන්නේ. තමන් කල්යාණ මිත්‍රයෙක් වෙන්නත් ඕනේ. තමන් දැනගත්ත දේ, තමන් ඉගෙනගත්ත දේ කොතන හරි තැනකින් ඒ දේ තව කෙනෙකුට හරියට කියා දෙන්නත් ඕනේ. එතකොට තමයි මේ දෙපැත්ත හරියට එකලාසයක් වෙන්නේ. එක පැත්තක් විතරක් ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. ඉමිනා පුඤ්ඤ කම්මේන ගාතාව කියලා ප්‍රාර්ථනා කරන්නේ මට ලැබෙන්න, මට හම්බ වෙන්න කියලා. මට හම්බ වෙන්නේ නැහැ කල්යාණ මිත්‍රයෝ මගේ ළඟ දුර්ගුණ තියනකම්. කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්නේ මගේ ළඟ දුර්ගුණ අඩු වෙනකොට. මොකද දුර්ගුණ වැඩි වෙන්න තව එකතු වෙන්නේ ඒවට සමාන වෙන අයම තමයි. ඒ නිසා දුර්ගුණ අඩු කරගෙන සමාජ ධර්මවලට එකඟ වෙලා ජීවිතේ පවත්වන අයට සාධාරණව ජීවත් වෙන අය හම්බ වෙනවා. සාධාරණව උපයන අය හම්බ වෙනවා. රස්සාවෙන් තෘප්තිමත් වෙන අය හම්බ වෙනවා. පෞල් ජීවිත සාර්ථකව ගෙවන අය හම්බ වෙනවා. ඒවා කල්යාණ මිත්‍ර ආශ්‍රයයට ඇතුළත් වෙනවා. ඉතින් හොයාගෙන යද්දි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රවේශමට යන්න මතු පිටින් තීරණය කරන්න එපා. ආශ්‍රය කළ යුතු නොකළ යුතු අය අතේ දුර තියාගෙන ටික කාලයක් ඇසුරු නිසුරු කරලා තේරුම් ගන්න. ඒත් අතේ දුරින් තියාගන්න. කොයි දෙයක් වුණත් කරට ගන්න එක Tamanට හානි කරයිනේ. කොයි දෙයක් වුණත් කරට ගත්තට පස්සේ බර වැඩි වෙන්නේ Tamanගේ කරටනේ. ඒ නිසා අතේ දුරින් තේරෙනවා නම් හොඳයි කියලා අතේ දුරින් තියාගෙන හොඳ ටික අරගන්න, ඕනෑවට වඩා යන්නේ නැතිව. චරංචේනාදි ගච්ඡේය සෙය්‍යං සදිසමත්තනෝ. Tamanට සමාන අය ආශ්‍රය කරන්න කිව්වා. එහෙම නැත්නම් Tamanගේ ගතිගුණ වලට වඩා ගුණ උසස් අය, ගුණ උතුම් අය ආශ්‍රය කරන්න කිව්වා. ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායකා. ඇසුරු නොකළ යුතු මිනිස්සු ඇසුරු කරනවට වඩා තමන්ගේ ජීවිතය කඩාකප්පල් කරන මිනිස්සු, තමන්ගේ අම්මා තාත්තගේ ජීවිතය, තමන්ගේ පෞල් ජීවිතය, තමන්ගේ ගෙදර ජීවිතය නැති බංගස්ථාන කරන කඩාකප්පල් කරන මිනිස්සු ආශ්‍රය කරනවට වඩා ඒක චරියං දල්හං කෛරා, තනියෙන් ජීවත් වෙන එක නැත්නම් නෑ කියලා හිත හදාගෙන ජීවත් වෙන එක හොඳයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ තාම වටිනා ධර්ම කාරණාවක් එදා ඒ ධම්සභා මණ්ඩපය තුල හිටපු පිරිසට දේශනා කළේ. එතන හිටපු එක්තරා කොටසකට ධර්මාවබෝධය ලැබුණ පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමයි මගේ ජීවිතේ ලැබුණ හොඳම කල්යාණ මිත්‍රයා කියලා ඒ අයට කල්පනා වුණා. මේ ටික කියා දෙන්න භාග්‍යවතුන් වහන්සේ හැරුණකොට වෙන කෙනෙක් මේ ලෝකේ හම්බ වෙන්නෙම නෑ නේද කියන කල්පනාවක් හැදුනා. අර බලන්න කුසල් සිත උපද්දවන හැටි පින්වතුනි. ඒ කල්පනාව හදාගෙන මම බුද්ධ රත්නයම සරණ යනවා කියලා හිතුණා. මේ පොඩි දේ ලොකු දෙයක් නෙවෙයි, මේ ගාථාවක තියෙන පොඩි කාරණාව. එතන අහගෙන හිටපු බුදුහාමුදුරුවෝ ගැන නොදන්න, බුදුදහමට කැමති නැති උදවිය මේ පොඩි දේ තුල මේ තරම් ලොකු කතාවක් බුදුරජාණන් වහන්සේ කියා දුන්නා නේද කියලා ඒගොල්ලෝ මේ වගේ කල්යාණ මිත්‍රයෝ ජීවිතේට ඕනේ කියලා බුදුන් සරණ යන්න ගියා. සමහර උදවිය කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ කීර්ති ഘോഷාව ඔබ වහන්සේ මේ කියපු ටික ගෙදරින් ගෙදරට ගමින් ගමට කෙනාගෙන් කෙනාට පතුරවනවා කෝ යාලවක සූත්‍රයේදී වගේ තියෙනවා ඒවා. තනින් තනට පතුරවනවා භාග්‍යවතුන් වහන්සේ කියලා කිව්වා. ඔබ වහන්සේ මේ මතු කරපු ගුණ, ඔබ වහන්සේගේ ගුණස්කන්ධය මෙන්න මේවා තමයි කියා දෙන්නේ බුදුහාමුදුරුවෝ. මෙන්න මේවා තමයි මතු කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. මෙන්න මේවා මතු කරලා තියෙන හින්දා තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වෙන්නේ, සම්මා සම්බුද්ධ වෙන්නේ, විද්‍යාචරණ සම්පන්න වෙන්නේ. ඒවා නිකන් වචන නෙවෙයි, මෙන්න මේවා මතු කරලා තියෙන හින්දා ඔබ ඒ හින්දා ඔබ වහන්සේගේ කීර්ති ഘോഷාව තනින් තනට අරගෙන යනවා කිව්වා. ඔබ වහන්සේ මෙහෙම කියනවා කියලා.
එතකොට තව පිරිසක් හැදෙනවානේ කියලා ඒ උදවිය තුනුරුවන්ට සමීප වුණා. තුනුරුවන් සරණ ගියා. වඳින්නෙවත් නැතුව බණ අහපු උදවිය. බුදුහාමුදුරන්ට කවදාවත් දන දෙකවත් නමල නැවති උදවිය. කවදාවත් හිතින්වත් নমස්කාරයවත් කියලා නැති උදවිය. තෙරුවන් සරණ ගියා පින්වතුනි. මේ තරම් කල්යාණ මිත්‍රයේද භාග්‍යවතුන් වහන්සේ. මේ තරම් කල්යාණ මිත්‍රයෝද ශ්‍රාවක මහා සංඝරත්නය කියලා. එතන හිටපු තව බොහෝ උදවියට මේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ එක්ක සසර හුරුව තිබුණ හින්දා එතන හිටිය තව බොහෝ උදවිය ඊටා ගැඹුරින් උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක් ඇත්තම ප්‍රකාශ කරන කෙනෙක් කියලා හිතාගෙන ධර්ම ශ්‍රවණය කරා. එහි උපරිම ඵලය කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරගෙන කල්යාණ මිත්‍රයෙක් කියා දෙන සත්‍ය වචනය නේද කියලා ශ්‍රවණය කර කර ඉතිරි සෝවාන් මාර්ගාංග හදාගෙන ඒ ධර්මාසනවලදීම මාර්ගඵල අවබෝධ කරගත්ත පින්වතුනි. අපි මේ විදිහට කල්පනාවට අරගමු. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ බුද්ධ වචනයක් අපි ශ්‍රවණය කළා. සෝවාන් මාර්ගාංගයක්, නිර්වාණ මාර්ගාංගයක් පිළිබඳ අපි කතා කළා. ඒ ධර්ම කාරණාව මේ වෙලාවේ කතා කරලා ශ්‍රවණය කරලා ඔබ අපි හැමදෙනාම එකට එකතු වෙලා යම්තා පින් කුසල් රැස් කරගත්ත දේ සියලු පින්පෙත් ලෝකපාලක ආරක්ෂක සම්‍යක් දෘෂ්ටික පින් අනුමෝදන් වන්න කැමති වන බලාපොරොත්තු වන හැම දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනා වන දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ ආරක්ෂාව පින්වතුන්ගේ ජීවිතවලට ලැබේවා. දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.